අයිබෝන් සම්මන් සාර්සෙට ඔන්ලයින් ස්ටෝර් එකේ අපි ඔයාලගේ නිවහනට හෑන්ඩ්ලූම් සාරි වීඩියෝ එකක් කරා. ඔයාලා දන්න හැම වෙලේම හෑන්ඩ්ලූම් සාරි අපි අරන් ඉන්නේ. පොලි කොටන් හෑන්ඩ්ලූම් එක වීඩියෝස් එකම පියෝ කොටන් එකක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට සාමාන්‍යකේ පොලි කොටන් වලට ගොඩක් කිලුමක් තියෙනවා. ඒ මොකද මේකට අගලට ගහලා තියෙන නූල් ප්‍රමාණය වැඩි නිසාවෙන් ඔයාලා දැක්කලා ඉතින් පොලි කොටන් කිව්වහම මෙන්න මෙහෙම අල්ලනකොට පොඩක් ඇලවෙනවානේ. හැබැයි ඔයාලට පේනවා ඉතින් මේ සාරිය මේ විදිහට වැටෙනවා. ඒ කියන්නේ හොඳ කේච් එකකට කරපු සාරි එකක් බලන්න හරිම ලස්සන වෙනස් සාරි එකක් ඉස්සරහා හෙඩ් පීස් එක මේ වගේ පින්ක් කලර් එකක් එක්ක තියෙනකොට බිස්කට් කලර් එකත් එක්ක සම්බන්ධ වෙච්ච කහ පාටක් තමයි තියෙන්නේ එකක් බිස්කට් කලර් එකේ කහ පාටක් තියෙනවා මේ විදිහට එකත් එක්ක පින්ක් කලර් ගිහින් තියෙනවා ඔසලේට හරි ලස්සනට අඳින්න පුළුවන් බලන්න අතින් මේ විදිහට රැලි ටික තිබ්බත් හරිම ලස්සනට හිටිනවා ඊට පස්සේ හෙඩ් පීස් එක පර්පල් කලර් එකත් එක්ක පින්ක් පේන්නේ ඒ මොකද ඔයාලට පේන විදිහ ටිකක් බිස්කට් ඩාර්ක් බිස්කට් කලර් එකක් මැදින් ගිහින් තියෙන නිසා ඒක හරහා පින්ක් එක යනකොට ඒක පර්පල් කලර් එකට පේන්නේ මේ විදිහට ගිහින් හරිම වෙනස් සාරි එකක් නේ බලන්න ජැකට් එකත් එහෙම ඇවිල්ලා තියෙන ජැකට් එක මේ වගේ පාට දෙකකට තුනකට වගේ තියෙනවා. ඉතින් එතකොට ඔයාලට ජැකට් එක හරිම වෙනස් විදියට මහගත හැකි. ජැකට් එකේ ඉස්සරහා පළුවට එක පාටකුත් පිටිපස්සට වෙන පාටකුත් දාලා ලස්සන මහගන්න පුළුවන්. ඔන්න ලස්සන සාරි එකක් 2150යි. ඔයගේ නම ලිපිනය සහ දුරකථන අංක දෙකක් එක්කවන 071 450 අපේ WhatsApp දුරකථන අංකයට ලස්සන නිල් පාට කලර් එකක්. බ්ලූ කලර් එකක් අහස් නිලත් එක්ක තව චුට්ටක් ඩාර්ක් කලර් එකක් තියෙනවා. ඔයාලට පිළිවෙත හෙඩ් පීස් එක. ඊට පස්සේ මේ විදිහට ලයිට් බ්ලූ තියෙනවා. ඊට පස්සේ තව ඊට වඩා වෙනස් ලයිට් බ්ලූ එකක් තියෙනවා. ස්කයි බ්ලූ එකත් එක්ක ආය ඩාර්ක් බ්ලූ කලර් එක ගිහින් තියෙනවා. බ්ලූ කලර් එකේම කම්බිනේෂන් එකක්. ඔයාලට වෙන ජැකට් එකේදී මේ ඔක්කොම කැපෙන්නේ නැහැ. ජැකට් එකට අවශ්‍ය ප්‍රමාණය මැනලා කපා ගන්න. එතකොට පොටට මේ වගේ කලර් එකේ යටට ටිකක් ඉතුරු වෙනවා. ඊට පස්සේ මේ විදිහට මේ ලස්සන බ්ලූ කලර් එක තමයි ඇඟට එන්නේ බලන්නකෝ. මම හිතනවා මේ බ්ලූ කලර් එක ඕනම ස්කින් කලර් එකට යන එකකේ ලයිට් බ්ලූ එකේ ඇඟ හරියට එන්නේ. ඊට පස්සේ තද හරිය ආපහු යටට යනවා. ඊට පස්සේ ඔයගෙන් නෙරියේදී මේ වගේ අර තවත් ලයිට් බ්ලූ එකක් තියෙනවා. මේකේ බ්ලූ වර්ග තුනක් තියෙනවා. නෙරියේදී මෙන්න මේ බ්ලූ එකත් එක්ක මික්ස් වෙලා තමයි එන්නේ නෙරිය කොටස. ජැකට් එකට ඇවිල්ලා තියෙනවා අය මේ තද නිල් මැටීරියල් එකකින්. ඔන්න ඔය වගේ ලස්සන ඩිසයින් ගොඩාක් තියෙනවා. ඔයාලා આવොත් තවත් ලස්සන ඩිසයින් ගන්න පුළුවන් ඉන්න ෂෝරූම් එකට මහරගම හයිවර් රෝඩ් එකේ කීල්ස් එකේ ඉදිරියට ෂෝරූම් එකේ තියෙනවා. ඒත් එක්කම අපේ තවත් ෂෝරූම් එකක් තියෙනවා මහරගම හයිවර් රෝඩ් එකේ. ෆැෂන් බග් එහා පැත්තේ බතික් ෂෝරූම් එක. ඒකෙත් හැන්ඩ්ලූම් සාරි ටිකක් තියෙනවා. ඉතින් ඔයාලා ආවොත් බලලා ගන්න පුළුවන් මහරගමට හැන්ඩ්ලූම් සාරි එකක්. මේ සාරි විතරක් නෙමෙයි ෂෝරූම් එකේ හැම හැන්ඩ්ලූම් වර්ගයක්ම තියෙනවා. පියෝ කොටන් එක, රෙයොන් එක, රෙයොන් වල ෂයින් ජැකට්. බලන්න අද ඔයාලට පේන ඇති හරිම වෙනස් වර්ගයේ සාරි ටිකක් තියෙන්නේ. මේ විදිහට පොඩි ස්ට්‍රයිප් යන අතර පාට තුනකට තමයි ඩිසයින් එක යන්නේ. ඉතින් ඔන්න බිස්කට් කලර් එකේ කහ පාටත් එක්ක පර්පල් කලර් එක ගිහින් තියෙනවා. එකිනෙකට වෙනස් සාරි. අනිත් එක තමයි මෙන්න මේ පොලි කොටන් කලර් වෙනස් කරපු තැනක් තමයි සම්මානි කියලා කියන්නේ. මොකද පොලි කොටන් සාරිය හරිම ක්වොලිටි එකක් දැන් මේකේ. ගොඩක් කරවට ඇඳන් යද්දී පියෝ කොටන්ද කියලා අහනවා. එහෙම නැත්නම් රෙයොන් දානවා ඩාර්ක් කලර්ස් වලදී. මේ ලයිට් කලර්ස් වලදී පියෝ කොටන් ගතියට එනවා. බලන්න ජැකට් එක අර විදිහටම පාට තුනකට එන්නේ ජැකට් රෙද්ද. මේ වගේ. ඒක පාට දෙකකට වගේ නේද? දෙපැත්ත විතර චූටි වෙනසක් තියෙනවා ලයිට් කලර් වල. මෙතන බිස්කට් කලර් සහ මෙතන මේ පර්ප්ලිෂ් කලර් එක එනවා. හරි. මොන විදිහට හෙඩ් පීස් එක එන්නේ. වෙනස් සාරි වර්ග ගන්න ඉන්න මහරගම හයිවර් රෝඩ් එකේ කීල්ස් එකේ ඉදිරියට ෂෝරූම් එකේ මෙන්න ගොඩක් අය කැමති වෙන ලස්සන මැජෙන්ටා ලයිට් පින්ක් එකක්. මැජෙන්ටා මික්ස් වෙච්ච ලයිට් පින්ක් එකක්. අපි ඔසරි දාලා පෙන්නනවා. හැබැයි මේක සාරියක් පුළුවන්. ඔසරියටත් ඔයාලට පේන ඇති ප්ලේට්ස් ටික මෙහෙම අපින් හැදුවත් හොඳට තියෙන මට්ටමේ තියෙනවා. ඒ මොකද ඒක මෙටීරියල් ක්වොලිටි නිසා ඒ කියන්නේ මේකට දාන ත්‍රෙඩ් එක මේකට දාන යාන් එක හොඳ ක්වොලිටි තත්ත්වයේ තියෙන නිසා මේ විදිහට බලන්න අයන් කරන්න අවශ්‍යත් නැහැ. ලස්සනට ප්ලේට්ස් ටික අතින් හදලා වුණත් ඔයාලට තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි එතකොට නෙරියට එන කොටස හොඳට ඇඟට කීකරුවොත් මහත අයට කෙට්ටු කරලා පෙන්නන විදිහට හැකට හිටිනවා. කෙට්ටුවේ මහත කරලා අඳින විදිහට අඳින්න පුළුවන් සාරි කවරක අඳිනවා නම් ඉතින් ওই විදිහට බලන්න හැම ලස්සන පීච් පින්ක් කලර් එකක් මෙන්න මේ වගේ ජැකට් එකක් තියෙනවා. ලයිට් කලර් ජැකට් එකක් තියෙන්නේ 2150යි. ඔයාගේ නම ලිපිනය සහ දුරකථන අංක දෙකක් එක්කවන මේ මොහොතේදී ඔයාලට කෑෂ් ඔන් ඩෙලිවරි ඔන්ලයින් ඔස්සේ ගෙන්න ගන්න පුළුවන් ඉවසටම විශේෂයෙන්ම හැන්ඩ්ලූම් සහ
batik saree video වලදී ඔයාලට පේනවා ඇති. දැන් මම මේක මෙහෙම කරත් ඔයාලෙන් එළිය පේනෝනේ දැන් සුදු පාට. දැන් ගොඩක් batik වලින් තෝගෙන ප්‍රශ්න තමයි මොකද දැන් අපි මේක කරන්නේ ස්ටෝරි එක මේ පැත්තේ lights දානවා. එතකොට තමයි නැත්තම් මේක හොඳ gauge එකේ saree එකක්. ඉතින් ඔන්න ඔය ගානට ඔයාලා බලන්න හොඳට ලස්සනට තියෙනවා. අනිත් එක තමයි ලස්සන green color එකක්. වෙනස් colors ගොඩක් අද තියෙන්නේ. දැන් මේ handloom saree හැමදාම ගන්න ඉන්නෝනේ අපි. එතකොට එයාලට වෙනස් colors ඉල්ලනවා. ඉතින් හැමදාම එක පාට වල අඳින්න බෑනේ නේ. ඒ නිසා ඔන්න වෙනස් green color එකක් හරි ලස්සනයි green color එක. නිකන් bluish green එකක් තියෙන්නේ. ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේකේ තියෙන head piece එකෙන් බලනකොට නිකන් bluish green එක තව ටිකක් වැඩිපුර blue color එක තියෙන විදිහට තමයි head piece එකේ තියෙන මේ green color එක. මෙන්න මේ විදිහට. මේකෙන් තමයි ජැකට් එකේ මෙන්න මේ green color එකේ හැම වෙලේම head piece එකට contrast වෙන විදිහට තමයි ජැකට් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලස්සන පාටවල් තියෙන නිසා ඔයාලට showroom එකට ආවොත් මීටත් වඩා තොගයකින් බලලා saree ගන්න පුළුවන්. මොකද වීඩියෝ එක අපිට ඉතින් විනාඩි 10-15ක් අතර පෙන්නන්න පුළුවන් saree 10ක් 12ක් අතර ප්‍රමාණයක් තමයි. මේ බලන්න මේක blue color එක දැන් බලන්න මේක ඇඳහම ඔයාලට rayon saree එකක් වගේ පේනවා. මොකද ඉස්සරහා මේ පොඩි silverish gold වගේ color එකේ trend එකක් යනවා. මේ color එක අනිවාර්යෙන් එන්නේ rayon saree වල තමයි light blue jacket එක. එන්නහම ඈතදී හොයන්න බෑ මේක rayon saree එකක් නෙමෙයි කියන එක. මොකද ඒ තරම් quality එක අගලට ගන්න නූල් ප්‍රමාණය වැඩි නිසා මේ saree එක පුදුම ඉල්ලුමක් තියෙන සම්මානීකේ. ඔයාලා බලන වීඩියෝස් වල ගොඩක් අය කියලා ඇති මේ ගැන මේ වීඩියෝ එකේ වුණා. එහෙම නැත්නම් වෙන වීඩියෝ එකක් ගියත් handloom saree නැද්ද handloom saree නැද්ද තමයි අහන්නේ. ඔන්න handloom නෙමෙයි මේක powerloom එක. handloom වගේම තමයි පේන්නේ. pure cotton එහෙම නැත්නම් rayon texture එකක් තියෙනවා වගේ පේන. ඒ තරම් හරිම ලස්සන colors දාලා තියෙන්නේ. සහ ඒකට දාන නූල. ඒක quality එක වැඩි. ඔන්න බලන්න අද ලස්සන නිල් රෝස saree තියෙනව නේද? නිතරම ඉල්ලනවා නිල් රෝස saree. මෙන්න මේකත් hot pink එකේ magenta color එකක්. දැන් අපි ඉස්සෙල්ලා බැලුවේ නිකන් magenta pink එකක්. මේක hot pink එකට යන magenta color එකක්. මෙතන මේ තියෙන ඉස්සෙල්ලා color එක. මෙන්න මෙතන තියෙනවා peach hot pink එකක් නේ. හරි. ඔන්න ඔය විදිහට ජැකට් එක එනවා. මොකද අපි ගොඩක්ම මේ නිල් සහ රෝස පදනම් වෙච්ච saree ගොඩක් කිල්ලුවා මේ දවස්වල හරි ඉල්ලුමක් තියෙනවා මේ වගේ sarees වලට. මේ බලන්න. දැන් මේක pure cotton saree එකක් වගේ නේද පේන්නේ. ඔන්න saree වර්ග අඳින අය දන්නවා. දැන් මම මේ pure cotton saree අවුරුදු ගණනාවක් යනදා ඉතින් මේ handloom saree දකිද්දි මට ආසයි තමයි මේ වගේ colors තියෙදි බලන්න හරි dainty cute colors. මම දන්නවා ගොඩක් අය කැමති මේ වගේ colors වල විශේෂයෙන් handloom saree වලදී. දැන් අනිත් saree වල වගේ නෙමෙයි handloom වලදී මේ වගේ color combination හරියම decent look එකක් තියෙනවා. decent elegant look එකක්. ඉතින් ඒ වගේ look එකක් එන්න 2150කට saree එකක් හම් වෙනවා කියන්නේ ඔයාලට ලොකු ආසයක්. මේ බලන්න මේකත් green color එක නිකන් golden green color එකක් තියෙන්නේ. අනිත් එක මම ඉස්සෙල්ලා කියාගෙන ආව ඔයාලට මේ handloom වල සහ batik වලදී මේ වීඩියෝ වල පෙන්නනකොට විශේෂයෙන් ඔයාලා screen දෙකකින්වත් බලන්න. මොකද මේ handloom batik කියන්නේ screen වලට color එක හරිම අමාරුයි capture කරගන්න. ඔන්න දුරස්ත භාගයෙන් තියෙදි තමයි ගොඩක් වෙලාවට saree පාට පේන්නේ ලං වුණාට වඩා. ඉතින් බලන්න හරියටම එනකොට මම හිතනවා ඔයාලා ස්ක්‍රීන් දෙකකින්වත් බලලා ගන්න එක හොඳයි. මොකද මගේ පියවියෙන් මම මේ ලස්සන දකිනවා. මේ බලන්නකො මේක මේ වගේ blue piece එකක් තියෙනවා. ඉතින් මේ color එක කියලා පෙන්සල් දෙක ලස්සන green color එක. ඒක ඇවිල්ලා ඊට පස්සේ නිකන් bluish green එකක් මෙතන තියෙනවා. ඒත් එක්කම dark blue color එක තියෙනවා. හරිම වෙනස් color combination එකක් නේද? බලන්න අග සිට මුල දක්වා වෙනස් වෙනවා. මෙහෙම ඔසරියත් ලස්සනයි. මට හිතෙනවා මේක saree දාලා පෙන්නන්න. saree හරි ලස්සනයි. මේ බලන්න. saree තනින්න පුළුවන්. එකකින්වත් අද saree යන්නේ නැහැ නේ. මෙතන මම saree ඇඳලා පෙන්නනවා plain color එකක් ආවම මට ඕන අද මේකෙන් අඳින්න හිතුණා. බලන්න මේ විදිහට ඇවිල්ලා. ඊට පස්සේ මේ colors තුනකින් තමයි pleats වලට යන්නේ. පොඩි හරිම වෙනස් නේද? ඒකලා ජැකට් එක එනවා. මෙන්න මේ විදිහට බලන්න. ඊට පස්සේ ජැකට් එක dark blue ආවම හරිම වෙනස් saree එකක් එනවා. dark blue ඔයාලට හිතේ අනේ saree අඳිද්දි ගැලපෙන්නේ නැහැ නේද කියලා ඒකට බලන්න. මෙතන edge එකේ තියෙන dark blue. එතකොට අඩුම පාටි ජැකට් එක ආවම හරි ලස්සනට එනවා. 2150යි නේ. ඔගේ නම ලිපිනේ සහ දුරකථන අංක දෙකක් එකේ වන්න ස්ක්‍රීන්ෂොට් එක 0701 450 WhatsApp දුරකථන අංකයට. ඔන්න pink blue purple වල තවත් කලර් එකේ saree එකක් saree දාන්න මට හිතෙනවා ලස්සනයි කියලා. සිරිටත් ලස්සනයි කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මෙටීරියල් හරි පහසුයි sarees දෙකම අඳින්න. ඉතින් අපි මේ විදිහට ඔන්න saree එක දාලා පෙන්නන්න. මේ බලන්න මේ විදිහට මේ
yellow colour එකත් එක්ක combine වෙලා එනකොට හර වෙනස් සාරිනේ හැම වෙලේම හැන්ඩ්ලූම් මන්දිරයට මම හිතනවා ඒ වෙනස් look එකක් කියලා විදිහට අඳින්න පුළුවන්. ඔන්න මේ වගේ තව ක්‍රීට්ස් වලට ඉන්නේ. subscribe කරගන්න සම්මානි සාරිසිට YouTube channel එක. මොකද රටවල් ගණනාවක් හැඳුම් තියෙන තැනක් තමයි සම්මානි කියලා කියන්නේ. මහරුගම හයිවල් රෝඩ් එකේ KLC ඉදිරිපිට showroom එක තියෙන්නේ. මැලේසියාවෙන් බැංකොක් වලින් චීනෙන් එක්කම ඉන්දියාවෙන් රටවල් ගණනාවකින් ගේන ලස්සන ලස්සන ඇඳුම් ගන්න තියෙනවා. ඒ වගේම තමයි සාරි වර්ග අපේ ඉහළම හරිය තියෙන සම්පූර්ණයෙන්ම සාරි වලින් පිළිලා මේ වගේ සාරි සහ ඔයාලට වෙඩින් සාරි ඒත් එක්කම සාරි වලට අවශ්‍ය ජැකට් මේ විදිහට සාරි වල සියලුම අවශ්‍යතාවල් තියෙන සම්මානි සාරි වෙත මහරගම හයිවල් රෝඩ් එකේ KLC ඉදිරිපිට තියෙන තව ෂෝරූම් එකක් තියෙනවා මහරගම හයිවල් රෝඩ් එකේ ෆැෂන් මාකට් එකේ හැපැත්තේ. එතන බතික් සහ හැන්ඩ්ලූම් සාමාන්‍ය කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් හදිසිය යන ගමන් අපි එතන කියන්නේ එක්ස්ප්‍රස් එක කියලා. ගිහින් බලලා ගන්නත් පුළුවන් මොකද ඒක ටවම මැදම තියෙන නිසා. ඉතින් එන්න ෂෝරූම් එකට ඇවිල්ලා බලලා සාරි ගන්න පුළුවන් සහ වෙනත් ඇඳුම් අවශ්‍ය නම් ලස්සන ලස්සන uncommon trendy unique ඇඳුම් ගන්න පුළුවන්. මතකද සම්මානි සාරිසිට YouTube channel එක subscribe කරගන්න. මොකද මේ හැම තොරතුරක්ම ඔයාලට දැනගන්න පුළුවන්. ඒ හරහා සම්මානි සාරිසිට Facebook page එකකුත් තියෙනවා. like කරන්න, follow කරන්න. මේ සාරි වලට order එකක් දාන්න අවශ්‍ය නම් ඔයාලට online ඔස්සේ ගෙන්න ගන්න cash on delivery තියෙනවා. එක සාරියකට කරන්න ඕන ඔබේ නාම ලිපිනේ සහ දුරකථන අංක දෙකක් එක්ක 071 450 450 අපේ WhatsApp දුරකථන අංකයට එවන්න. එහෙනම් ඉක්මනින් තව වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.